අවුරුදු කීයක් වෙනවද ඔය මේක ප්ලේන් කරන්න දාලා? අවුරුදු එකමාරට මහත්තයෝ ඉතින් මහා කාලයක්. කමාර රෙද්ද තමයි ඔය. මං හැමදාම එද්දි උඹලා එක්ක වෙන වැඩ. නැත්තම් පිටියක් බඳින්න ගිහිල්ලා. නැත්තම් කපුගම. උඹලා මේක නයි විතරයිනේ නටවන්නේ නැත්තේ. නයි අනුන මහත්තයෝ කොනයික් ඉන්නවයි. නයි වරෙන්නේ පෙන්නන්න. උඹලා වගේ මකබාස්ලේ හින්දා මගේ ලොරිය නැතුව මං පොළට බඩුව දින්න කරත්තෙන් ඔයි. ලාභයි නේ අයියේ. ලාභේ වරෙන් තොපි දෙන්නට මම මේ අවසාන වතාවට කියන්නේ මං ආයෙනකොට මේක හදලා තිබුණ නැති උනේ තොපි දෙන්න ස්ටිකරයක් කරලා ගහනවා මේ දොරේ. නැකිටපන් අලුත් වැඩක් එනවා අලුත් වැඩක් නැකිටපන් ඔය වැඩි ගසාගෙන මේ ගුටි කෑවේ නැහැ වගේ දපන් අලුත් වැඩක් බං අලුත් වැඩක් ඔය ගහන් කෙලින් අණ්ඩා කැපීම වඩු වැඩ මේසන් වැඩ වාහන රිපෙයාර් වඩු වැඩ තියෙනවනේ කෙලින් ඉඳපන් කො ඔහේ නම් කියයි සුවල් පුසකින් වැටුනේ. මාත්‍යෝ වඩු බාසුන් නැහැ කවුද ඉන්න මාත්‍යෝ මම තමයි වඩු බාසුන් නැහැ. එතකොට ගැරික් බාස් ඒත් මම තමයි. එතකොට මේ කොණ්ඩේ කපන්නේ මේ මල්ලි වෙන්නේ පිසුද මහත්තයෝ ඒත් මම. එතකොට ඉලෙක්ට්‍රික් කරන්නේ අනිවාර්යෙන් මේ මල්ලි වෙන්නේ ඒත් මන් තමයි මහත්තයෝ සකල විද කලා ශිල්ප ඔක්කොම ප්‍රගුණ කරපු කොල්ලෙක් මම. මහත්තයට මක්කයි වෙන්න ඕන. එතකොට අර මහත් එක්කෙනා මොකෝ බැන ගියේ පිස්සුය බැන්නේ නැහැ. ඔය අපෙන් වැඩක් කරගත්ත කෙනෙක්. ඔය සල්ලි දීලා මේ කොල්ලට බෝනස් එකකුත් දීලා ගියේ අපේ හොඳ කී කියන්නේ නැත්තේ එහෙනම්. පෙරේ ඒ වර නෑ මහත්තයෝ. මොකද්ද මහත්තයා කාරණාව? මෙච්චර වැඩත් එක්ක මගේ වැඩිත් කරගන්න පුළුවන් වේද බාසුන් නැහැ හරි කරමු. පිස්සුද මහත්තයා ඈ අපි කරලා දෙන බෝගේ වැඩද කරමු නැද්ද බං? නැත්තුව මේ තියෙන්නේ කරපුවා. මේකයි බාසුන් නැහැ මං අමාරුවෙන් ගේ හදාගත්තා හරි මහත්තයෝ හරි. හදමුගේ කඩන් වරුණා. අපි වගේ බාස්ලා ඉන්නෝනේ ඒකද මහත්තයෝ ඉන්නේ අපි වගේ බාස්ලා. කරමු. නෑ බාසුන් නැහැ පොඩ්ඩක් ඉන්නෝ කියනකම් මං අමාරුවෙන් ගේ හදාගත්තා. ලබන මාසේ 20 තමයි මගේ වෙඩින් එක. අටේ මහත්තයා එන දින අපිට මේ මගුල කියන්නේ. පිසුදෝ සමුසේ මොකෝ දෙවෙනි වන මාලයට මේ මගුල් කියන්නේ. බාසුන් නැහැ. මගේ ලීව් එක ටික කරලා දෙන්නකෝ ඉක්මනට වෙඩින් එකට කලින්. මාසෙයි තව තියෙන්නේ. හරි කරමු මහත්තයෝ හරි කරමු. මාසෙකින් පුළුවන් වේද බාසුන් නැහැ වැඩේ ඉක්මනට කරගන්න? අයියෝ මහත්තයෝ මාසෙන් මහත්තයෝ තව දවස් ඉතුරුත් වෙනවා නේ බට්ටෝ. දවස් ඉතුරු වේද අපි ඉතුරු වේද කියලා දන්නේ නැහැ නේ. මම මේ පැගුටි කන් මේ හරි මහත්තයෝ වැඩේ කරමුකෝ. ඒකනේ බාසුන් නැහැ මං නියම තැනටනේ ඇවිල්ලා තියෙන්නේ. මට නම් මාර හතුරේ බාසුන් නැහැ. කියලා වැඩන්නේ. ඉස්සරහට තමයි සතුරු හිතේ මහත්තයාට. එහෙනම් බාසුන් නැහැ මේ ඇඩ්වාන්ස් එකක් එහෙම ගන්න ඕන නැතිනේ. ලොකු වැඩක් නේ මේක. ඒක හොඳයි මහත්තයෝ. අපෝ එපා මහත්තයෝ. අපෝ එපා. වැඩ ඉවර කළාම ගමු. එහෙනම් අපි හෙට උදේට එන්න මහත්තයෝ මැන්නා එලිලිට්ටු දුන්නා වැඩේ පටන් ගමු. දවස් 5 වෙන්න එපා මහත්තයෝ. දවස් ඉතුරු වෙද්දී අපි වැඩේ කරලා දෙන්න. එහෙනම් ඒ බාසුන් නැහැ. දැන් මේකට මේ මහට ට්‍රෙන්ජිමක් හයි කරන්න පුළුවයි. ඔය බරුව. නේද? ඕවයි බං අපි කොල්ලට ඉන්නේ. හරි කරමු. බාසුන් නැහැ පොඩි සෙට් එකක් එනවා මේ පැත්තට. ඕ වැඩ ගොඩ ගහලා බං මේ බුන්තියම් වැඩක් කරන්න ලන්නේ. බලහම මොකදයි කියලා. මොකද ළමයි? අම්මටයි තාත්තටයි දෙන්නටම කිව්වා මේ බයිසිකලේ චේන් එක දාලා දෙන්නයි කියලා. එක්කෙනෙක්ට චේන් එක දාලා දුන්නේ
මේ වැඩ කොට ගහට නොබල නරද. තුබේ. බා ඔව් මේක බම් මේ පැදපිකා ඉන්නවා බං ජීතුන් අතර ඌ ආරකලින්දේලු මේ පාසුන් නැහැ ඈ කඩලා ගිහින් දෙකට මැදි අම්මා බසුනේ මහත්තයා මගේ බයික් එකේ වැඩේ හරියට දන්නේ නැහැ බසුනේ නේ කොහේ හරියනද මහත්තයෝ ඔය බයික් එකේ එන්ජින් බිහිර වෙලා යනවා ඉන්ජින් එක හිරවල මං උදේ බයික් එකේ දාලා ගියේ පැච්චයක් දාන්න කියලානේ අන්න ඒකනෝ කුලම් බහැලනෝ තිබිලා තියෙන්නේ කොහෙද මේ බූරුව මූ මේ එන්ජිම ගලවන්නේ මහත්තයෝ ඉතින් මං හිතුවේ මේ උලම් බැස්සම එන්ජිම ගලවන්න ඕනේ කියලා හරි ඔය කරේ අත්තලා මේ කෝපම් මගේ එන්ජින් එක එන්ජිම කොළඹ යවුව මහත්තයෝ ඉවරයි දැන් බං කොහොමද මම වැඩට යන්නේ ඉතින් මහත්තයා බස් එක යන්නකෝ බස් එකේ අද මහත්තයා කලබල වෙන්න එපා. හෙට උදේ එනවා බයික් එක හදලා තියන්න ඕන. හරි මහත්තයා නැත්තම් ටොපි දෙන්න එල්ලනවා බල්කේ. හරි අනිවාර්යෙන් හෙට උදේ හදන්න ඕන. මහත්තයා හදනෝනේ. අදරෝ අම්ම පල්ලා හදන මහත්තයෝ හරි කරමු